ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. ඔබ මේ එක්ක සිටින්නේ තාරකා ටීවී සමාජයේ දෙස විමසුම් ඇතින් සංවාද සිරියට ගන්න සමගයි. එක් අදහසක් තවත් අදහසක් සමග ගැටෙන තැන, එක් මතයක් තවත් මතයකට අභියෝග කරන තැන, ප්‍රශ්නයකට පිළිතුරු සොයමින් සිතුවිලි ගලා යන තැන, එතනින් ඇරඹෙන්නේ සංවාදයකි. අද අප මෙහි එක්වන්නේ හුදෙක් කතා කිරීමට නොව සිතන්නට, විමසන්නට, අසන්නට සහ නව අදහසක් සොයා යන්නටයි. ඒ සඳහා අද අප සමග එක්වන ගෞරවනීය ආරාධිතයන් වන්නේ සත්‍ය විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරිය වන රත්මල්ගම ජාතික පාසලේ විදුහල්පතිනි රන්මලී දිසානායක මැතිණිය. බකින්හෑම් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ කතිකාචාර්ය චානකී පෙරේරා මැතිණිය. අශෝකමාලා ජාතික පාසලේ ආචාර්යනී සුගන්ධි සෙනවිරත්න මැතිණිය. ඔබ සියලු දෙනාම ඉතා ආදරයෙන් මේ අවස්ථාව පිළිගනු ලබනවා. මුලින්ම අපේ සංවාදයේ ආරම්භ වීමට පෙර අපි මේ වීඩියෝ පටිය නරඹලා ඉමු. පොඩි බෙරට කියන්නේ मैडम एने क्यों है और वन दीवार देना ओ मैडम हाय ගැටලුවක් मैडम පොඩි වෙන මම එන්න කිව්වේ අපේ මොකද වසර කීපය තුන අපේ ඕලෙවල් ප්‍රතිඵල ගොඩක් පහළට වැටලා ඊට කලින් අවුරුදු වල මොකද වෙලා නැහැ මේ අවුරුදු දෙක තුනක තිස්සේ මම මේ ප්‍රතිඵල ලේඛන බලා හිටියේ ඇත්තටම ගොඩක් අපේ පාසලේ ප්‍රතිඵල අඩුයි මට ගැටලුවක් තියෙන මේක ගුරුවරු ඉස්කෝලේ එනවද? එහෙම නැත්නම් ඉස්කෝලේ ඇවිල්ලා පන්තිවලට යන්නේ නැද්ද? මම මැඩම්ට කලින් කිව්වා මැඩම්ට මතක අපේ ගුරුවරු කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ 10 11 උගන්වන්නේ නැති ටීචර්ස්ලා. ඒගොල්ලෝ ගොඩාක් පැමිණීම අඩුයි. ඔය දැන් අර ගණන් ටීචර් අදත් නැහැ. එයා ගිය සතියේ දවස් දෙකක් නැහැ. ඔය ඉංග්‍රීසි ටීචර්ත් එහෙමයි. මම එකින් එක කියන්න බෑ. මේ මැඩම් පැමිණීමේ ඒක චෙක් කරලා බලනකොට ගොඩාක් පැමිණීම අඩුයි. ඉතින් මැඩම් මේක හුඟක් ප්‍රශ්නයක්. ළමයි සිලබස් කවර් වෙන්නේ නැහැ නේද මෙතකොට? ඒක ඇත්තටම ඒක ඇත්ත. මේ වැඩේ හරියන්නේ නැහැ. ඒගොල්ලෝ නිවාඩු ගන්නවා නම් අපිට ඉන්නෝ කරන්නේ. ඒකෝ ඔයාගේ අස්සන ගන්න ඒක නැත්තම් මගේ අස්සන ගන්න. ඔව් මැඩම් දැන් ඒකට ක්‍රමවේදයක් හැදුවට මේගොල්ලෝ ඒකට අනුකූල වෙලා නැහැ. කියන්නේ අපි අපෙන් අස්සන අරගෙන නිවාඩු ගන්න කියන එකට. මේගොල්ලෝ කරන්නේ මැඩම් අර උදේට අපි කොවිඩ් කාලේ හදපු ගෲප් එකක් තියෙන්නේ. ඔව් මතකයි. WhatsApp ගෲප් එක. ඒ WhatsApp ගෲප් එකට උදේට මැසේජ් එකක් දානවා අසනීපයි පැමිණීමෙන් නොහැක කියලා. දාලා එන්නේ මේගොල්ලන්ට මේගොල්ලන්ගේ මෙඩිකල් ලීව් කැපෙනවද අනියක් කැපෙනවද එහෙම ප්‍රශ්න නැහැ මැඩම් ඕන එකක් හැදෙන්න කියන්නේ මේගොල්ලෝ නිවාඩු ගන්න. එහෙම හරියන්නේ නැහැ අරු ගන්න. එයාට ඕනේ උන්ලට ලීව් ගන්න දෙන්න බෑ. මේක තමයි ප්‍රශ්නයක් හොයාගන්න. ඇත්තටම මම ලොකු ප්‍රශ්නෙට මුහුණ පාලා තියෙනවා. ඒ කියන්නේ දැන් අනිත් හැමදාම ටීචර්ස්ලා ඉන්නේ. ඒගොල්ලෝ මට බණින් නැති ටික විතරයි. හරිද? මම නැත්නම් බයින වැඩි. ඒ කියන්නේ මේ අනිත් ළමයින්ට මේ පන්ති වල දැන් පොරොරෙක් නැතුනම රෙඩි පීරියඩ් දාන්න ඉතින් අර ටීචර්ස්ලා පීරියඩ් අතින් වැඩ එතකොට. ඒගොල්ලෝ මාත් එක්ක හරිම වෛරකින් ඉස්සත් මේ ටීචර්ස්ලා එන්නේ නැති කොට. අර බලුරු අධි මොකද කරන්න පුළුවන් කියලා. මේවට ඇයි හේතු කියලා හොයලා ඉස්මුවක් හොයාගන්න බැහැ. අර බලමු. හොඳයි. මේ වීඩියෝ පටය නරඹීමෙන් පසු අපි දැන් මාතෘකාවට ප්‍රවේශ වෙන්න යන්නේ. ඇත්තෙම ගුරුවරයා කියන්නේ පාසලේ හදවත නම් ඔහුගේ පැමිණීම පාසලේ ජීවයයි. ගුරු නොපැමිණීම ඉහළ යාම යනු උදේ ගුරුවරයෙකු සේවයට නොපැමිණීම පිළිබඳ ගැටලුවක් පමණක්ද? කෙසේ නොමැතිනම් එය පාසලේ නායකත්වයේ කළමනාකරණය, අභිප්‍රේරණය සහ සංවිධාන සංස්කෘතිය සමග බැඳුණු ගැටලුවක්ද? අද සාකච්ඡාව ඒ සම්බන්ධවයි. අද අපගේ සංවාදයේ මූලික ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ අපගේ මහාචාර්යවරිය වෙන අපගේ විදුහල්පතිනි රන්මලී දිසානායක මැතිණිය වෙතටයි. මැතිණියනි, ඔබතුමිය ගුරුවරුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් එය විග්‍රහ කිරීමට ඔබගේ අදහස ඉදිරිපත් කරන්නේ කෙසේද? ඇත්තටම ඔබතුමිය අහපු පළමු ප්‍රශ්නේ ගුරු නොපැමිණීම
ගුරු නොපැමිණීම කියන්නේ මේක පාසලේ කළමනාකරණය හා පරිපාලනය හා සම්බන්ධ ගැටලුවක් වෙනවා. ඉතින් නියමිත රාජකාරී වේලාව තුළ කාලසටහනට අනුව ඉගෙනීම ගැනීම ක්‍රියාවලිය සංවිධානය කිරීමේදී එම කාලය තුළ ගුරුවරයා පන්ති කාමරයට නොපැමිණීම, එහිදී නිවාඩු ලබා ගැනීම, අනවසර නිවාඩු ලබා ගැනීම, අධික කෙටි නිවාඩු ලබා ගැනීම, ඒ වගේම ප්‍රමාද පැමිණීම මේ වගේ සියලු කාරණා මේ ඇතුළත් වෙනවා. ඇත්තටම පාසලේ මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලියේදී පාසලේ නායකත්ව ශෛලීන්, පාසලේ සංවිධානය, ඒ වගේම පාසල් සංස්කෘතිය හා බැඳුණු ගැටලුවක් විදිහට අපි මේක හඳුනා ගන්න පුළුවන්. පාසලේ කළමනාකරණයට මේක කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාවලින් සිදු කරන්න සිදු වෙනවා. ඒ වගේම පාසලේ කළමනාකරණ ගැටලුවක් විදිහට අපි මේ දකින්නේ ඇයිද කියන ගැටලුවට පිළිතුරක් දුන්නොත් කළමනාකරණය කියන්නේ සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම, පාලනය කියන අංශ සියල්ලම එක අරමුණක් කරා ගෙන යාමයි. මේකේ යම්කිසි ස්ථානවලට කිනම් හෝ බාධාවක් ඇතිවීමට මේ ගුරු නොපැමිණීම හේතු වෙනවා. මේ නිසා සමස්ත ක්‍රියාදාමයම බිඳ වැටීමට ලක්වීමක් වෙනවා. ඒ වගේම මේ ගුරු නොපැමිණීම හින්දා පාසලේ ඉගෙනීම ගැනීම ක්‍රියාවලියේදී කාලසටහන පරදායක ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා. ඒ වගේම ආවරණය කිරීම සඳහා වෙලක් ගුරු බවතුන් යොදවා ගන්න හින්දා ගුරු තෘප්තිය, ගුරුන්ගේ තෘප්තිමත් භාවය නැති වෙනවා. ඒ වගේම විෂය නිර්දේශය නියමිත පරිදි කිරීමට හැකිවීමෙන් ගුණාත්මක අධ්‍යාපනය සඳහා යාමේදී ගැටලුවක් වෙනවා. ඒ වගේම පාසල් ප්‍රජාව මේ ගුරු නොපැමිණීමත් එක්ක අතෘප්තියට පත් වීම යන කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේක අපි පරිපාලන ගැටලුවක් විදිහට දකින්නේ නීති අනපනත් චක්‍රලේඛ මේකට නොකලපෙන්න පුළුවන්. ඒ වගේම නිවාඩු කළමනාකරණයේදී ගැටලුවක් වෙන්න පුළුවන්. රාජකාරී පැවරුම් වගේ කාරණා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම අධීක්ෂණ ක්‍රියාවලිය කළමනාකරණය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේක අපි කළමනාකරණය කිරීමේදී නිවැරදි දත්ත පදනම් කරගනිමින් ඒවා විශ්ලේෂණය කරලා ගැටලු හඳුනා ගැනීම, ඒ ගැටලුවට පිළිතුරු විදිහට විවිධ ක්‍රියාමාර්ග ගැනීම පාසලේ විදුහල්පති විදිහට සිද්ධ වෙනවා. ඒ වගේම මේ හරහා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම, සාධන මට්ටම ගැනීම, ඒ වගේම දැනුම, කුසලතා, ආකල්පා, වටිනාකම් කියන සියල්ල වැඩිදියුණු කිරීම සිදු කරගන්න පුළුවන් මේ හරහා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට. මම හිතනවා අපේ ප්‍රේක්ෂකයා ගුරු නොපැමිණීම කියන්නේ කුමක්ද? පාසල් කළමනාකරන ගැටලුවක් වන්නේ කෙසේද? මේ නොපැමිණීම පාසලට වන බලපෑම කුමක්ද කියලා හොඳින් තේරුම් ගන්න ඇති කියලා. මේ පිළිබඳව බොහෝ චින්තකයන්, බොහෝ දාර්ශනිකයන්, බොහෝ උගතුන් මතවාද ඉදිරිපත් කළා තියෙනවා. එම න්‍යායාත්මක මතවාද මං හිතනවා බෙහෙන් වැදගත් කියලා. සුගන්ධ චන්ද්‍රරත්න මැතිණිය ඔබතුමියට මේ න්‍යායාත්මක පදනම කුමන ආකාරයෙන් මේ නොපැමිණීම සම්බන්ධයෙන් බලපාන්නේද යන්න අපට කරුණු පැහැදිලි කර දීමට ඔබතුමියට අවස්ථාව උදා කර දෙනවා. ඔව්, ඇත්තටම මේ ගුරු නොපැමිණීමේ ගැටලුවට සාර්ථක විසඳුම් ලබා ගන්න අපිට න්‍යායයන් භාවිත කරන්න පුළුවන්. එතනදී මුලින්ම අපිට මේ චර්යාවාදී න්‍යාය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තොත් මේ චර්යාවාදී න්‍යායදී කියනවා කෙනෙක් තමන්ගේ හැසිරීම හදාගන්නේ තව කෙනෙක්ව නිරීක්ෂණයට ලක් කරලා කියලා. එතනදී පාසලේ ඉන්න ගුරු මණ්ඩලයක් මෙතනින් ගුරුවරයෙක් තමන්ගේ පැමිණීම අඩු නම් අනෙක් ගුරුවරුත් ඒක බලාගෙන ඉඳලා ඒ හැසිරීම අනුගමනය කරන්න පුළුවන්. මෙතනදී එක් දිනයක් තුළ විශාල ගුරු බෞද්ධ ප්‍රමාණයක් පාසල් නොපැමිණියොත් එය පාසල් කළමනාකරණයට විශාල බාධාවක් වෙන්න පුළුවන්. මෙතනදී අපි මේ න්‍යායන් මගින්ම මේ චර්යාවාදී න්‍යාය මගින්ම මේකට විසඳුමක් හොයා ගන්න පුළුවන්. මෙතනදී නායකයාට පුළුවන් ආදර්ශමත් නායකයෙක් වෙන්න. පාසලේ නායකයා තමයි ගුරුවරයා. ගුරුවරයාට පුළුවන් තමන්ගේ පැමිණීම නිසියාකාරව පවත්වාගෙන ගිහිල්ලා ඒ ආදර්ශය ගුරුවරට ලබා දෙන්න. අන්න ඒ අවස්ථාවේදී මේ ගැටලුවට අපිට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගුරු නොපැමිණීමේ ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන් තවත් න්‍යායක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් ගති ලක්ෂණ න්‍යාය. මේ ගති ලක්ෂණ න්‍යායදී කියනවා නායකයෙක් තුළ තියෙන ඕනේ ලක්ෂණ කිහිපයක්. ඒව තමයි යහපත් සංවේදනය, තීරණ ගැනීමේ හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව වගේ දේවල්. මෙන්න මෙතනදී පාසලේ නායකයා වෙන්නේ විදුහල්පතිවරයා. මේ විදුහල්පතිවරයාට පුළුවන් මුලින්ම තමන්ගේ පාසලේ මේ ගුරු නොපැමිණීම කියන ගැටලුව තියෙනවද කියලා සොයලා බලන්න. අන්න එහෙම ගුරු නොපැමිණීම තියෙන ගුරුන් සමග පෞද්ගලිකව සාකච්ඡා කරලා, සුහදව සාකච්ඡා කරලා ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් හොයාගන්න අපිට පුළුවන්. එතනදී මේ විදුහල්පතිවරයාට පුළුවන් මේ ගුරුවරයාට කියන්න තමන් නිවාඩු ගන්න දින කිහිපයකට පෙර තමා ඉගෙනීම් කරන පන්ති වලට අදාළව පැවරුම් ලබා දෙන ලෙස. එවිට ගුරුවරයාට පුළුවන් තමන්ගේ නිවාඩු කළමනාකරණය කරගෙන තමන්ගේ නිවාඩු පාසල් ප්‍රශ්නයක් නොවන විදිහට ලබා ගන්න. මෙන්න මේ විදිහට අපිට චර්යාවාදී න්‍යායයෙන් සහ ගති ලක්ෂණ න්‍යායයෙන් මෙන්න මේ ගුරු නොපැමිණීමේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න පුළුවන්. බෙහෙවින් ස්තුතියි ඔබතුමියට.
ගුරු නොපැමිණීම සම්බන්ධයෙන් පවතින න්‍යායාත්මක පදනම ඔස්සේ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් බොහෝ දැනුම් සම්භාරයක් අපට එකතු කිරීම සම්බන්ධයෙන් ඔබතුමීට නැවත වාරයක් මා ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මා අවධානය යොමු කරන්න කැමතියි ගුරු නොපැමිණීම කියන ගැටලුව විසඳීමේදී විදුහල්පති භූමිකාව නායකත්වය හා කල්පනා කරන භූමිකාවක් වශයෙන් කෙසේ විය යුතුද යන මාතෘකා පිළිබඳව. එසේනම් මේ අවස්ථාව උදා කර දෙන්නේ කතිකාචාර්ය චානකී පෙරේරා මහත්මියනි ඔබතුමීටයි. හොඳයි. හොඳ ප්‍රශ්නයක් ඔබ යොමු කළේ. මම හිතනවා විදුහල්පතිවරයා හොඳ කළමනාකරුවෙක්, හොඳ නායකයෙක් විදිහට ආදර්ශමත් පුද්ගලෙක් වෙන්න ඕනේ. එතකොට විදුහල්පතිට පුළුවන් ගුරුවරුන්ගේ තියෙන ඉලක්ක සපයන්න, ප්‍රතිපෝෂණ ලබා දෙන්න, වෘත්තීය සංවර්ධනය ඇති කරන්න, වැඩ ජීවිතය සමබරව පවත්වාගෙන යන්න. එතකොට මේ දේවල් සිද්ධ වෙන්න නම් අභිප්‍රේරණකාරයක් සිද්ධ වෙන්න ඕනේ විදුහල්පතිතුමා විසින්. මම මේකට සම්බන්ධ කරන්නම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායය. ඔබ අහලා ඇති ඒබ්‍රහම් මාස්ලෝ විසින් ඉදිරිපත් කළා තියෙනවා අවශ්‍යතා න්‍යාය කියලා එකක්. මේකෙදි මාස්ලෝ කියනවා පහළ අවශ්‍යතා සම්පූර්ණ වුණාට පස්සේ තමයි පුද්ගලයාගේ ඉහළම අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න කියලා. මොනවද මේ පහළම අවශ්‍යතා? පහළම අවශ්‍යතා පළවෙනි එක තමයි භෞතික අවශ්‍යතාවය. දැන් අපි හිතන්නේ ගුරුවරයාට නවාතැන්, ප්‍රවාහනේ, රෝගී තත්ත්වයන් ගැන එක එක ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා කියලා. පෞල් ජීවිතයේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. එහෙම වුණොත් ඔහු ඊළඟ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න යොමු වෙන්නේ නැහැ. ඊට පස්සේ අවශ්‍යතාවය තමයි ආරක්ෂක අවශ්‍යතාවය. හිතන්න රැකියාවේදී ඔහුට ආරක්ෂාවක් සැලසෙන්නේ නැත්නම් ඔබ දන්නවා දැන් මේ වෙද්දි එක එක චක්‍රලේඛ මගින් ගුරුවරයා සමහර වෙලාවට පීඩනයටපත් කරනවා නේද? දැන් ගුරුවරයාට එක එක හානි සිද්ධ වෙනවා, සමහර වෙලාවට බයවීම සිද්ධ වෙනවා, තැතිගැන්වීමකට ලක් කරලා තියෙනවා. ඒක අපේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධව පවත්වාගෙන යන්න ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒකෙදි ඔහුට දැන් දැනিলা තියෙන ආරක්ෂාවක් නැහැ කියලා. දැන් ගොඩක් ගුරුවරුන්ගේ තියෙන කතා බහක් මම මේ කියන්නේ. එතකොට ඒ ආරක්ෂාව විදුහල්පතිගෙනුත් සැපෙන්නේ නැත්තම්, මොකක් හරි ප්‍රශ්නයක් ආවම ගුරුවරයා පැත්තට හිට ගන්න නැත්තම් සමහර වෙලාවට ඒ ආරක්ෂක අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ ආදරය, ගෞරවය ලැබීම, ඒ වගේ අවශ්‍යතා තියෙනවා. ඒ වගේම තමයි මේකේ හතරවෙනි අවශ්‍යතාවය විදිහට සැලකෙනවා මමත්ව අවශ්‍යතා. ඒ කියන්නේ පිළිගැනීම, ගෞරවය. ගුරුවරයාට නිසි පිළිගැනීම, ගෞරවය ආදී ලබා දෙන්න ඕනේ. එතකොට තමයි ගුරුවරයාගේ මේ පහළ මට්ටමේ අවශ්‍යතා ටික කෙමින් සම්පූර්ණ වෙලා යන්නේ. අන්න එහෙම වුණොත් ආත්මපූර්ණ අවශ්‍යතා කියන එක ගුරුවරයා නිකම්ම සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ තමන්ගේ හදවතින් ගුරුවරයා දෙයක් කරන්න පෙළඹෙනවා. ඔන්න දැන් තමයි අපේ ප්‍රශ්නේ එළඹෙන්නේ මේ ගුරුවරයා නිතරම නිවාඩු ගන්න එක. ගුරුවරයා සිතලා කටයුතු කරන්න පෙළඹෙන්නේ. මෙහෙම දෙයක් කරාම, ඒ කියන්නේ නිවාඩු ගත්තාම ළමයිට හානියක් සිද්ධ වෙනවා කියලා ගුරුවරයා හිතන්න පෙළඹෙන්නේ. එහෙම වුණොත් එතකොට විදුහල්පති අර විදිහට පහළ අවශ්‍යතා ටික සම්පූර්ණ කළොත් තමයි ගුරුවරයා හිතා මතාම තමන් විසින් කරන්න ඕනේ. මේ අඩුවෙන් නිවාඩු ගන්න ඕනේ කියන එක තමන්ම හිතලා කරන්න පටන් ගන්න. මම හිතන්නේ මගේ උත්තරේ පැහැදිලි ඇති. බෙහෙවින් ස්තුතියි ඔබතුමියට. අද අපගේ සංවාදයේ දෙස මොහොතක් හැරී බලමු. අද අපගේ ප්‍රධාන මාතෘකාව වූයේ ගුරුවරුන්ගෙන් නොපැමිණීම සම්බන්ධවයි. මෙහිදී ගුරුවරුන්ගෙන් නොපැමිණීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? එම ගැටලුව පාසල් පරිපාලනය වෙත බලපාන්නේ කෙසේද යන්න අපි සාකච්ඡා කරනු ලැබුවා. ඒ වගේම අද දිනේදී අප විවිධ චින්තකයින්ගේ විවිධ න්‍යායයන් ඔස්සේ මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. එහිදී මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායට අනුව අපි තේරුම් ගත් කරුණක් වන්නේ ගුරුවරුන්ගේ මූලික අවශ්‍යතා ඉටු නොවුවොත් ඔවුන්ගේ කාර්ය නිසියාකාරයෙන් සිදු කරන්න හැකි බව. එහිදී අපට සෞඛ්‍ය ගැටලු, පෞල් වගකීම්, ප්‍රවාහන අපහසුතා, අධික වැඩබර, වෘත්තීය අතෘප්තිය ආදී කාරණා රැසක් ගුරුවරුන්ගේ නොපැමිණීම සම්බන්ධව බලපාන බව පැහැදිලි කරනක් වුණා. ජෝන් ඩී වොට්සන්ගේ චර්යාවාදී න්‍යාය ඔස්සේ අපි මේ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූ කරුණක් වන්නේ පුද්ගලයන් තමන් අවට සිටින පුද්ගලයින්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් ඒවා අනුකරණය කරමින් හා එම හැසිරීම වල ප්‍රතිඵල නිරීක්ෂණය කරමින් ඉගෙන ගන්නා බවයි. ඒ අනුව එක් ගුරුවරයෙකු නිතර නොපැමිණිය කිසිදු පසුබිමක් සිදු නොවන්නේ නම් එය අනෙක් ගුරුවරුන්ටද බලපාන බවයි. ගමේදී වැදගත්ම කාරණ වන්නේ විදුහල්පතිවරයාගේ භූමිකාව වඩාත් වැදගත් වෙන ගන්නා බව. විදුහල්පතිවරයා යනු පාසලේ ප්‍රධානියා. විදුහල්පති භූමිකාව මෙහිදී වඩාත් වැදගත් වෙනවා. හොඳ නායකයෙකු, නීති පනවන පුද්ගලයෙකු පමණක් නොව
තම හැසිරීමෙන් ආදර්ශයක් ගැන දෙන පුජ්‍යලක විය යුතු යන්න මෙහිදී අපට පැහැදිලි කරන්නක් වුණා. ලබන ඉරිදා මෙවැනි සංවාදයකින් ඔබ හමුවනතුරු අපි සමුගන්නම්. ඔබ සැමට ආයුබෝවන්.